after A level මොකද කරන්නේ? තාමත් පුතාලා හිතේ ඇති after A level මොන qualification එකද පටන් ගන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු ඔයා මොන stream එකෙන් A level කරත්, ඔයා art වලින් A level කරත්, ඔයා maths වලින් A level කරත්, ඔයා bio කරත්, ඔයා tech කරත්, ඔයා commerce වලින් A level කරත්, ඔයාගේ ultimate target එක වෙන්නේ මොකක්ද පුතේ? ඔයාට ඕනේ කවුරු වෙන්නද? ඔයාට ඕනේ පුතේ මුළු ලෝකෙම පිළිගන්න, මිනිස්සු කරු කරන, හිතෙන දේ කරන්න සල්ලි තියෙන චරිතයක් වෙන්න නේද? ඔයාට ඇති වෙන්න සල්ලි තියෙනවා නම්, ඔයාට මිනිස්සු කරු කරනවා නම්, ඔයාව ලෝකෙම පිළිගන්නවා නම් තවත් මොනවද? ඉතින් after A level ඒක නෙමෙයිද ඔයාගේ සිහිනේ. ඉතින් අපි බලමු මෙහෙම චරිතයක් වෙච්ච චරිත කිහිපයක්. දුමින්ද හුලංගමෝ සර්, ඔයා අනිවාර්යෙන්ම මේ සර් ටීවී එකේ දැකලා ඇති. පුතේ EY එකේ former chairman. මිලින්ද හේවාගම සර්, හේලි සමූහ ව්‍යාපාරයේ CFO. අනිවාර්යෙන්ම මේ සර්වත් ඔයාලා ටීවී එකේ දැකලා ඇති. right. සිංග ශ්‍රී ලංකා, ඔයාලා මේ නම කියනකොටම දන්නවා සිංග එක ලංකාවේ ප්‍රචලිත බ්‍රෑන්ඩ් එකක්. ලංකාවේ විතරක් නෙමෙයි පුතේ, මුළු ලෝකෙම ප්‍රචලිත බ්‍රෑන්ඩ් එකක්. ඉතින් හේමක අමරසූරිය සර් former chairman. ඒ වගේම පුතේ ලංකා ටයිල් former chairman මහින්ද්‍ර ජයසේකර සර්. මේ සර්වත් අනිවාර්යයෙන්ම ඔයා ටීවී එකේ නිවුස් වල දැකලා ඇති. ඒ වගේම පුතේ අසිත තල්වත්තේ Central Finance PLC former chairman. right. ඒ වගේම පුතේ හේෂණ කුරුප්පු සර්, ඩේවිඩ් පීරිස් group of companies CFO. මේ සර්වත් අනිවාර්යයෙන්ම ඔයා කොහෙදි හරි දැකලා ඇති. ඒ වගේම පුතේ නුවන් විතානගේ සර්, Soplogic Life PLC CFO. ඉතින් මේ සර්වත් අනිවාර්යයෙන්ම ඔයා ටීවී එකේ හරි කොහෙදි හරි දැකලා තියෙනවා. ඉතින් පුතේ මම මේ කතා කරේ චරිත වෙච්ච චරිත කිහිපයක්. ඉතින් ඔයාගේ මේ අල්ටිමේට් ටාගට් එක, ඔයාගේ ආෆ්ටර් A level අල්ටිමේට් ටාගට් එක වෙන්නේ මෙහෙම චරිතයක් වෙන්න නේද? ඉතින් කොහොමද මෙහෙම චරිතයක් උනේ? එකම එක දෙයයි පුතේ, මේ චරිත වලට පණ දුන්නු ක්වොලිෆිකේෂන් එක, වරලත් ගණක අධිකරණ ක්වොලිෆිකේෂන් එක. එහෙම නැත්නම් chartered accountancy. මේ චරිත බවට පත් කරේ මේ chartered accountancy ක්වොලිෆිකේෂන් එක. ඉතින් ඔයාත් after A level චරිතයක් වෙන්න ඕනේ නම් පටන් ගන්න ඕන ක්වොලිෆිකේෂන් එක තමයි chartered accountancy. ඒ අපි දැකපු සියලුම චරිත zero to hero අරන් ගියේ chartered accountancy ක්වොලිෆිකේෂන් එක. ඉතින් ඔයාගේ උසස් පෙළින් පස්සේ ඔයා මොන ස්ට්‍රීම් එකෙන් A level කරත් ඔයාට පටන් ගන්න පුළුවන් ක්වොලිෆිකේෂන් එක තමයි chartered accountancy. ඉතින් චරිතවලට ඒ කියන්නේ චරිත බිහි කරපු චරිතවලට පණ දීපු ක්වොලිෆිකේෂන් එක තමයි පුතේ chartered accountancy. ඉතින් අපි බලමු මේ chartered accountancy පටන් ගන්න කොහොමද කියලා. පුතේ chartered accountancy පටන් ගන්න ඔයා මුලින්ම කරන්න ඕනේ පුතේ chartered accountancy එකේ register වෙන්න ඕනේ. step 1, ඔයාගේ උසස් පෙළින් පස්සේ ඔයාගේ pending A level result මත ඔයාට පුළුවන් chartered accountancy ආයතනයේ register වෙන්න. ඒ වගේම පුතේ දෙවෙනි step එක වෙන්නේ ඔයා chartered accountancy එකේ examination complete කරන එක. chartered accountancy එකේ examination complete කරන එක. ඔයාගේ third step එක වෙන්නේ පුතේ chartered accountancy qualification එකට අදාළ practical experience ටික ලබා ගන්න එක. අවසානට පුතේ ඔයාට පුළුවන් chartered accountant කෙනෙක් වෙන්න. ඒ අපි කලින් දැකපු චරිතවලට පණ දීපු qualification එක ඔයාට ගන්න පුළුවන් අවසාන පියවර විදිහට. ඉතින් after A level ඔයාට චරිතයක් වෙන්න ඕනේ නම් පටන් ගන්න ඕන qualification එක තමයි chartered accountancy. අපි බලමු chartered accountancy වල කොහොමද register වෙන්න පුළුවන් කියලා. පුතේ chartered accountancy ඔයාට register වෙන්න පුළුවන් ලියාපදිංචි වීම සඳහා ආවම සුදුසුකම්. ඔයාට පුතේ number 1 pending A level result මත chartered accountancy ආයතනයේ register වෙන්න පුළුවන් aptitude test එක කරලා. එහෙම නැත්නම් ඔයාට ඕනෑම A level stream එකකින් S3ක් තියෙනවා නම් chartered accountancy ආයතනයේ register වෙන්න පුළුවන්. එතකොට පුතේ ශිෂ්‍යක වශයෙන් ශ්‍රී ලංකා ලියාපදිංචි වන්නේ කෙසේද? ඔයාට පුතේ online ලියාපදිංචි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට branch එකකට visit කරලා ඒ තුලින් register වෙන්නත් පුළුවන්. ඒ වගේම පුතේ
ඔයා රෙජිස්ටර් වෙන්න ඕනේ කෙදිනට පෙරද? පුතේ කිසිම දිනයක් ඩේට්ලයින් එකක් නැහැ රෙජිස්ටර් වෙන්න. අවුරුද්ද පුරාවටම ඔයාට පුළුවන් චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි ආයතනයේ රෙජිස්ටර් වෙන්න. ලියාපදිංචි ගාස්තු කොහමද? පුතේ ඔයාට 2026 අවුරුද්දේ ලියාපදිංචි වෙන්න ගත වෙන්නේ රුපියල් 5400ක මුදලක් විතරයි. ඒ කියන්නේ අර චරිත වෙන්න ඔයාගේ ඉනිෂියල්ම ඉන්වෙස්ට්මන්ට් වෙන්නේ පුතේ රුපියල් 5400ක් විතරයි. රයිට්. එතකොට පුතේ අපි කතා කර අපේ පළවෙනි ස්ටෙප් එක තමයි චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි ආයතනයේ රෙජිස්ටර් වෙන එක. දෙවෙනි ස්ටෙප් එක තමයි චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි ආයතනයෙන් කරන එක්සැමිනේෂන් සමත් වෙන එක. පුතේ ඔයාට බලා ගන්න පුළුවන් චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි ආයතනයේ එක්සැමිනේෂන් ලෙවල් 3ක් යටතේ තියෙනවා. මුල්ම ලෙවල් එකට අපි කියනවා බිස්නස් ලෙවල්, දෙවෙනි ලෙවල් එකට අපි කියනවා කෝපරේට් ලෙවල්, තුන්වෙනි ලෙවල් එකට අපි කියනවා ස්ට්‍රැටජික් ලෙවල්. එතකොට පුතේ අර චරිත වෙන්න ඔයා කරන්න ඕනේ ලෙවල්ස් 3ක් විතරයි. ඒ වගේම ඒ ලෙවල්ස් 3 ඇතුලේ ඔයාට තියෙනවා සබ්ජෙක්ට් 12. ඔය කියන සබ්ජෙක්ට් 12 සහ ලෙවල් 3 කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට පුළුවන් ලෝකෙම පිළිගන්න චරිතයක් වෙන්න. රයිට්? ඊට පස්සේ පුතේ මේ CA එක්සැමිනේෂන් කොහොමද කරන්න පුළුවන්? CA එක්සෑම් තිබුණාට ඒ එක්සෑම් කරන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. විභාග පවත්වන්නේ කෙසේද? ඔයාට පුතේ බිස්නස් ලෙවල් එකේ ඒ කියන්නේ පළවෙනි අධීරේ එක්සැමිනේෂන් තියෙන්නේ ඔන්ලයින් ක්‍රමයට. හැබැයි ඔයා CA බ්‍රාන්ච් එකකට විසිට් කරලා තමයි ඒ ඔන්ලයින් එක්සැමිනේෂන් කරන්න ඕනේ. ඒ වගේම corporate level and strategic level examination තියෙන්නේ physical written examination විදිහට. විභාග පවත්වන කාලවකවානුව වන්නේ. එතකොට පුතේ ඔයාට බිස්නස් ලෙවල් එක. ඒ කියන්නේ පළවෙනි ලෙවල් එකේ එක්සැමිනේෂන් තියෙනවා මාර්තු, ජූනි, සැප්තැම්බර් සහ දෙසැම්බර් මාසවල. හැබැයි corporate and strategic level examination තියෙන්නේ අවුරුද්දේ ජූනි සහ දෙසැම්බර් මාසවල විතරයි. දෙසැම්බර් මාසවල විතරයි. එතකොට පුතේ විභාගයේ පවත්වන මාධ්‍ය වෙන්නේ. ඔයාට පුතේ බිස්නස් ලෙවල් සිංහල, ඉංග්ලිෂ් and tamil කියන මාධ්‍ය තුනෙන්ම කරන්න පුළුවන්. හැබැයි ඔයා corporate and strategic level කරන්න ඕනේ ඉංග්ලිෂ් මාධ්‍යයෙන් විතරයි. ඒ කියන්නේ after A level ඔයා පුතේ chartered accountancy පටන් ගද්දි ඔයාගේ ඉංග්ලිෂ් දැනුමත් චුට්ට ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. right. එතකොට පුතේ එක්වරකට එක් විෂයකට පමණක් මුහුණ දී හැකියි. පුතේ chartered accountancy qualification එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ විෂයන් 12ක් විතරයි. ඒ කියන 12ට ඔයා එක විෂය බැගින් උනත් මුහුණ දෙන්න පුළුවන්. ඔයාට විෂයන් 4ම එක ලෙවල් එකක තියෙන විෂයන් 4ම එකපාර ඇප්ලයි කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔයාට එක සබ්ජෙක්ට් එක ගන්න දාලා chartered accountancy විභාගය නිමා කරන්න පුළුවන්. ඒ වගේම පුතේ විභාග සඳහා මුහුණ දීමට කොළඹට පැමිණිය යුතුද? කිසිම අවශ්‍යතාවයක් නැහැ පුතේ. ඔයාට business level ඔයාගේ පැත්තේ තියෙන බ්‍රාන්ච් එක තුලින්, ඒ කියන්නේ CA බ්‍රාන්චස් ලංකාවේ හැමතැනම තියෙනවා. එතකොට බිස්නස් ලෙවල් එක්සැමිනේෂන් කරන්න ඔයා කොළඹට පැමිණිය යුතුම නැහැ. මුල් අධීරයේ විෂයක් සඳහා සම්පූර්ණ විභාග ගාස්තුව කීයද? පුතේ ඔයාට මේකෙන විභාග ගාස්තුව අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 6000ක ගාස්තුවක් තමයි විභාග ගාස්තුව විදිහට එක විෂයකට ඔයාට වැය කරන්න වෙන්නේ. එතකොට පුතේ ඔයාට මේ ලෝකෙම පිළිගන්න chartered accountant කෙනෙක් වීමට Enrich Business School ආයතනය අපි ඔයාට උදව් කරනවා. ඉතින් after A level හරිම decision එක, ඒ කියන්නේ චරිතයක් වෙන decision එකක් ගන්න chartered accountancy පටන් ගන්න. ඒ chartered accountancy පටන් ගන්න Enrich Business School ආයතනය අපි ඔයාට උදව් කරනවා. ඉතින් ඔයාට chartered accountancy පටන් ගන්න ඕන නම් දැන්ම අපිව contact කරගන්න. අපි Enrich Business School